හායි කොහොමද? ඔන්න අද මම ලෑස්ති වුණේ අපි කලින් දවසේ රෑ ඉතුරුන ඉඳිආප්ප ටිකක් තිබුණා. ඒක නාස්ති වෙන්න නොදී ඒකෙන් රසම රස ඉඳිආප්ප කොත්තුවක් හදන්න. මේ විදිහට ඉඳිආප්ප ටික පොඩි කෑලි වලට අතින් කඩා ගන්න ඕනේ. මම මේ වගේ ටිකක් ලොකු චාත්තයක් තමයි අරගත්තේ. ටිකක් වැඩිපුර ඉඳිආප්ප තියෙන නිසා. මේක හදන්න මේ විදිහට අපේ ඉඳිආප්ප ටික. එතකොට අපිට ඕනනවා ලූණු, තක්කාලි, සුදු ලූණු, එතකොට ඉඟුරුත් එක්ක ලීක්ස් කපාගෙන චූටිවට මේ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ මම ගන්නවා ගෙවල් වල නිතරම තියෙන දෙයක් බිත්තර. බිත්තර 2ක් හෝ 3ක් මේ විදිහට ලුණුත් එක්ක මිශ්‍ර කරලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික විතරමයි අපිට ඕන මේක හදන්න. දැන් මම හොඳට තෙල් ටිකක් රත් කරලා ගන්නවා. ඒ රතුන තෙල් එකට මේ විදිහට දා ගන්නවා සුදු ලූණු ඉඟුරු. ඊපස්සේ මම මේකට එකතු කර ගන්නවා බීලුණු ටික. මේක රන්වන් පාට වෙනකන් හොඳට අපි බැඳ ගන්න ඕනේ. අපි චූටියට කපාගත්ත ලීක්ස් ටික මම මේ විදිහට දා ගන්නවා. ලුණු කුඩු ටිකක් දා ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට ඒක දා ගන්න බඩලා. ඊට පස්සේ මම මේක තව ටිකක් රස වෙන්න සෝස් ටිකක් දා ගන්නවා. ටොමැටෝ සෝස්. ඔයාලා ළඟ තියෙනවා නම් chili sauce ටිකක් දා ගන්න පුළුවන්. දැන් අපි බිත්තර මික්සර් එක දාමු. බිත්තරය හොඳට ටිකක් බැදෙනකන් ඉඳලා අපි හැන්දෙන් හොඳට කවලම් කරගන්න ඕනේ. අපි කපාගත්ත තක්කාලි ටිකත් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඔන්න අපි මික්සර් එක නම් හදලා ඉවරයි. දැන් අපි ඉඳිආප්ප ටික මේ විදිහට දා ගන්නවා. මික්සර් එකට දැන් තියෙන්නේ ඉඳිආප්ප ටික තැම්බෙනකන් මේක හොඳට කවලම් කරන්න. ලංකාවේ අපි කෑම ගොඩක් නාස්ති කරනවා. ඉතින් කෑම නැතුව එදා වේල කන්න හොයාගන්න බැරුව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ ගැන හිතලා අපි නාස්තිය අවම කරමු. ඊට පස්සේ මෙහෙම තැම්බෙනකන් චුට්ටක් වෙලා වහලා තියන්න. හරිම සුවඳක් එනවා. ඉඳිආප්ප වල තියෙන වේලුණු ගතියක් නැහැ. හරිම සොෆ්ට් එකට තියෙනවා. කන්න පුළුවන් හරිම රසයි. ඔයාලත් මං හිතනවා ගෙදරදී try කරලා බලන්න. මේ වගේ රසම රස ඉඳිආප්ප කොත්තු එකක් හදාගන්න. මං හිතනවා ඔයාලත් උත්සාහ කරලා බලයි මේක. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye.